පැකේජ් අමාරු තැන තමයි හැම මිනි බජට්ම ජීවත්. මාතොට YouTube නාලිකාව කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුවන්ගේ නාලිකාවක්. ඇත්තටම තමන්ගේ දරුවන් sannivedanaya සහ සෞන්දර්යය කියන ක්ෂේත්‍ර ඔස්සේ ඉස්සරහට යවන්න උත්සාහ කරන දෙමව්පියන්ට මා ආරාධනා කරනවා මේ විනාඩි 10 මග අරින්න නැතුව බලන්න කියලා. මොකද මා කල්පනා කළා මාතොට නාලිකාව ළමා නාලිකාවක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉතාම කෙටියෙන් ඔබට මේ සමස්තය හකුලලා පුංචි අදහසක් ඉදිරිපත් කරන්න. දැන් sannivedana ක්ෂේත්‍රයේහි අප ලබාගත් දීර්ඝ අත්දැකීම් ටිකක් තියෙනවානේ. විශේෂයෙන්ම දැන් රුහුණු සේවයේ ප්‍රධානියා හැටියට මම ඒකල උත්සාහ ගත්තා දරුවන්ට තනිව මැදිරියක් පාර දෙන්න පුළුවන් ගානට දරුවන්ව පුහුණු කරන්න. ඒ ගත්ත උත්සාහය ඊළඟ අදියර තමයි මේ මාතොට YouTube නාලිකාව. මම උත්සාහ ගත්තේ පුංචි කාලේ ඉඳලම ළමයින්ට ප්‍රශස්ත sannivedana කලාවක් මාධ්‍යකරණයක් වෙත යොමු කරන්න. මේ පුවතත් එක්ක අද අපි කල්පනා කළා අලි ගැන පොඩි කතාවක් කරන්න. නැතුව ඒක අලි ගැන අලි කතාවක් නෙවෙයි. මේ කාර්යයේදී අපි තේමාවක් හැටියට තියාගත්තේ පුංචි අපිට කරන්න බැරි කිසිම දෙයක් නැහැ කියලා. පුංචි අපිට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. පුංචි අපිට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. මේ කාර්යය අපි කළේ වලස්මුල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරුවෝ 150ක් විතර නියදියක් හැටියට පාවිච්චි කරලා. එතනදී ආපු සමහර ළමයි හිටියේ පළවෙනි වසරේ. අර පෙර පාසල් වල වගේ අඬාගෙන ආපු ළමයි තමයි මෙහෙම දොඩන්න පටන් ගත්තේ. බලන්නකෝ දැන්. දැන් අපි සූදානම් වෙමු. දිනට තහන් මල්ලට සවන් දෙන්න. Brownie by A.A. Millet. In the corner of the bedroom is a great big curtain. Someone lives behind it, but I don't know who. I think it is a brownie, but I am not quite certain. Nanny is uncertain too. I look behind the curtain, but he went so quickly. Brownies never wait to say, "How do you do?" He wriggled off at once because they are also tickly. Nanny says they are tickly too. හරිම ලස්සනයිනේ. මේ දරුවන්ට අපි sannivedanaye විවිධ ක්ෂේත්‍ර පුරුදු පුහුණු කළා. ප්‍රවෘත්ති කලාව එකක්. සිංහල විතරක් නෙමෙයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශස්ත විදිහට කොහොමද sannivedanaye යෙදෙන්නේ. Let's look at the headlines first. Dolphins use baby talk just like us. Today's news is brought to you by Asalya. පුවත් ලෝකයේ සමග මම තිසෙව් සෙහස්. දැන් පරිසර හිතකාමී පුවත. Well, it is 16th of September and our main story this evening is the strong earthquake which has hit central Morocco, killing more than 2,000 people and leaving 1,500 more injured according to state TV. Dr. Ranga Chandrasekhar, director of Walasmulla Base Hospital, told us that a medical team along with Dr. Syed Shorik Masood, director of Olbasa International Foundation, has come to Walasmulla Base Hospital. ඊටම වැදගත් දේ තමයි දරුවන්ට සජීවී sannivedanaya කොහොමද පුරුදු කරන්නේ. ඇත්තට මේ sannivedana කලාව කියලා කියන අමුතු දෙයක් නෙවෙයි අපේ ජීවිතේම එක කොටසක්නේ. දැන් බලන්න මම මේ ඔබට ඉදිරිපත් කරන වීඩියෝ කොටසේ ඉන්නවා අර නිල් පාට ඇඳුම ඇඳපු චූටි දියණිය. ඒ දියණිය Tamanගේ වැඩිහිටි සොයුරියගෙන් ඉස්මයින්ද හාමුදුරුවෝ ගැන ප්‍රශ්නේ අහන හැටි බලන්න. කොච්චර සජීවීද කියලා. අද අපි කතා කරන්න යන්නේ අපේ ඉස්මයින්ද හාමුදුරුවෝ ගැන. ඒ හාමුදුරුවෝ පුංචි අපිට ගොඩාක් කවි ලියලා තියෙනවා. දැන් අක්කත් කියන්න බලන්න පුංචි කවිය. පාට සුවඳ එක වගේ පිපෙන රෝස මල වගේ. ඊට පස්සේ බලන්න අර අනික් ළමයි ඒ sannivedana කටයුතු වල යෙදෙන ආකාරය. ඔව් ජසන්දි, ඒ විස්කම කරපු වෛද්‍ය කණ්ඩායම ගැන අපි තාම කිව්වේ නැහනේ. So the doctors were neurosurgeons from the Anuradhapura Teaching Hospital and they were said that it was a miracle that he survived. අන්තරේ කියන්නේ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් නැති කෙනෙක් නෑ. ඒ කියන්නේ අන්තරේ ගැන හැමෝම දන්නවා කියන එක. අන්තරේගේ විහිළු වලින් අපේ ජනකථා සාහිත්‍ය
පිරීලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරා අන්දරේ ගැන පුංචි අපේ මාතුටින් කතා කරන්න. ඇත්තටම මේ දරුවෝ තුල ලොකු කුසලතාවක් තියෙනවා. සමහර විට ඒ කුසලතාව ගැන දරුවෝ දන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ, දෙමාපියෝ දන්නෙත් නැහැ, සමහර විට ගුරුවරු දන්නෙත් නැහැ. ගුරුවරු දෙමාපියෝ අපි ඔක්කොම එකතු වෙලා දරුවොත් එක්ක වැඩ කරනකොට අනායාසයෙන්ම අර කුසලතාව මතුවෙනවා. හැබැයි ඒකට එක කොන්දේසියක් තියෙනවා. නිවැරදි ප්‍රමිතිගත ක්‍රමවේදයක් ඔස්සේ දරුවෝ ඉස්සරහට ගෙනියනකොට තමයි ඒ හැකියාව මතුවෙන්නේ. දැන් අපි මේ දරුවන්ට වාර්තා වැඩසටහන් පුරුදු කළා. එතකොට ඒ දරුවෝ විවිධ තැන්වල අපි එක් කරගෙන ගියා. සමහර ප්‍රවීණයින් ළඟට දැන් මේ සමහර දරුවෝ දඹානේ වගේ ඈත ගම්මාන වලට ගියා. අපි දන්න එක් කාරණයක් තමයි අදටත් ලෝකයේ බොහෝ රටවල් වල ආදිවාසීන් කියලා ජන කණ්ඩායම් ජීවත් වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඇබරිජන්වරු එක් නිදර්ශනයක්. අද අපි කතා කරන්නේ අපේ රටේ අපිත් එක්ක ජීවත් වෙන ආදිවාසී ජනතාව ගැන. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. අපි දඹානෙනකොට අපි හිතුවේ නිකන් පොරව කරේ තියාගත්තු ගොඩක් කට්ටිය මග දිගටම ඉන්නවා කියලා. ඒත් අපිට එක්කෙනෙක්වත් හම්බුන්නේ නැහැ. ඒ මොකද? ජීවත් පොච්චෙන්නේ අමාරු තැන තමයි හැම මිනිස් ජජ්ජෙක්ම ජීවත් පොච්ච මන් දෙන්නේ. ළමයින්ගේ ඉගෙනීමේ ආශාවේ මොකක් හරි වෙනසක් සිදු වෙලා තියෙනවද? යම් කිසි දැනුමක් තියෙන. දැන් අපි ගොඩාක් දුරට උත්සාහ කරනවා ලොකු ඉස්කෝලේකට දරුවා යවන්න. මේ ලා කැකුළු දෙකම. ඉතින් මේ දෙකම මං ගැච්ච එකම ගැන මේ ඇත්තෝ මාව කැච්චත් සතුටු වෙන මන් දෙනවා. තිසාමිල ඇත්තෝ මාතර පැත්තෙන් ආපු කෙනෙක් කියලා. මේ කතා දමන කතාව මේ ඇත්තන්ගේ මුත්තිලැත්තෝ ගැන කතා දමන කතාවක් නෙවෙයි. මේ දේශ දේශාන්තරයේ කියන සර්ලි පොතේ තියෙන අන්තර්ගතය මොකද්ද? දැන් පුතේ ඇත්තට මේක අහපු එක හොඳයි. මොකද දැන් මම අර කියාගෙන ගියා අඳුරු විස්තර. දැන් ඒකේ මට කියන්න බැරිුණු දෙයක් තිබුණා. දැන් ওই කාලේ මම ලේඛක සංවිධාන කීපයකට හිටියා. එක එකක්. Tenoli, today is the second day of our program about wonders of the world. What are we going to talk about? Yes, Taniru. Today we are going to talk about another mysterious place in the world. It is the Giant's Causeway. Taniru, have you ever been there? Yes, Tenoli. I have been there with my family about 5 years ago. I can show you some photos. The site gets its name from a local legend. According to the myth, the giant Finn McColl built the causeway as a bridge to Scotland to fight another giant. Giant's Causeway is a UNESCO World Heritage Site. ඉතින් ගායනය, සංගීතය, සංනිවේදනය මේ වගේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉස්සරහට යන්න හදන දරු කැලකට මාවතක් පෙන්වන එක තමයි මාතොටින් අපි කරන්නේ. ජගත් නදී තීරේ ගලා යන සපඳ මේ මා